ඔබට ආහාර ගැනීමෙන් පස්සේ බඩ පුරවදානවද? හුස්ම ගැනීමේ අපහසුාවක්, පපුව පිරෙන හුස්ම ගන්න බෑ වගේ දැනෙනවද? උගුරට එනවද? සැරින් සැරේම උගුරට එනවද? එහෙම නැත්නම් වැසිකිලි යනකොට ශ්ලේෂ්මලය සහිත, එහෙම නැත්නම් සෙම සහිත සොටු වගේ සැරින් සැරේ මල පහ යනවද? එහෙනම් ඔබට බොහෝ විට තියෙන්නේ ગેස්ට්‍රයිටිස් රෝගය. අපි අද කතා කරමු ગેස්ට්‍රයිටිස් එහෙම නැත්නම් ගෑස් අමාරුව කියන්නේ මොකක්ද කියලා. ගෑස්ට්‍රයිටිස් කියන්නේ බාල, මහලු, වැඩිහිටි අපි ඔක්කොම මුහුණ දෙන රෝගයක් අද සමාජයේ. මුඛයෙන් ගන්න ආහාරයක් මුලින්ම ගමන් කරන්නේ පටු නාලයක් වෙනි අන්න ශ්‍රෝතය හරහා. අන්න ශ්‍රෝතය හරහා අපගේ ආමාශයට ගමන් කරනවා ආහාර. ආහාර සාමාන්‍යයෙන් ආමාශයේ පැය දෙකක් තුනක් වෙනි කාලයක් තියෙන ගබඩා කරගන්න. ආමාශය කියන්නේ තරමක් විශාල මල්ලක් වෙනි පැසක් වෙනි අවයවයක්. ඒක තුල ආහාර ගබඩා කරලා තියාගන්න. ඒ වගේම ආහාර ජීර්ණය ආරම්භ කරන්නේ ආමාශයේ. ඒතර අපි ගන්න ආහාර වහාම යන්නේ ආමාශයට. එහෙනම් ආමාශය මේ ආහාරවල තියෙන සමහර ශුද්‍රජීවීන්ගේ ඒ ක්‍රියාකාරීත්වය විනාශ කරන්න ඒක ආම්ලිකතාවයෙන් යුක්ත අවයවයක්. ඒක තුල බොහොම අම්ල ගතිය වැඩි. ස්වභාවයෙන්ම අම්ල ගතිය වැඩි. pH ගේ අඩු අගයක තියෙන්නේ. එතකොට අපි ආහාරයක් දැක්කම ආහාරයක සුවඳ දැනුනම ආහාරයක් ගැන කවුරු හරි කිව්වම ඒ වගේ අවස්ථාවක මොළයට යන සංඥාවක් හරහා අපේ ආමාශය සූදානම් වෙනවා ආහාරයක් ලබා ගන්න. අම්ල වැඩිපුර ශ්‍රාවය වෙලා ආමාශය සුදුසු වෙනවා. ඉතින් එවැනි අවස්ථාවක අපි ආහාර සාමාන්‍ය අපි පුරුදු වෙලා ඉන්නෝ දවසට 3 වේලක් ආහාර ගන්න. ඒතර අපි පුරුදු වෙච්ච වෙලාවට අපේ ආමාශය තුල ආම්ලිකතාවය වැඩි වෙන ස්වභාවය. අපි මේ අවස්ථාවේදී ආහාර නොගෙන හිටියොත් ආමාශයේ ඒ අම්ලවලට උදාසීන වෙන්න ක්‍රමයක් නැති වෙනවා. ඒ අම්ලවලින් ආරක්ෂා වෙන්න ආමාශ බිත්තිය විශාල වශයෙන් අනුවර්තනය වෙලා තියෙනවා. නමුත් ඒ අනුවර්තනය වෙච්ච බිත්තිය පවා මේ අම්ලවලින් එන පීඩාවෙන් ගැලවෙන්න බැරි වෙන නිසා ආසාත්මිකතාවයක් ඇති වෙනවා. ඒක තමයි අපි ગેස්ට්‍රයිටිස් කියන්නේ. ඉතින් මේ ગેස්ට්‍රයිටිස් තියෙනකොට මේ ආම්ලිකතාවය වැඩි නිසා සමහරවිට මේ අම්ල උගුරට එනවා කියලා අපි කියනවා. වාතයත් එක්ක අන්න ශ්‍රෝතය හරහා උඩට එනවා. ඒ එනකොට අන්න ශ්‍රෝතයේ පහළ හරිය ඒ කියන්නේ ආමාශයට සම්බන්ධ වෙන කිට්ටුව නලය අම්ලවලට භාජනය වීම නිසා දැවිල්ලක් එහෙම නැත්නම් අපිට හුස්ම ගැනීම අපහසුාවක් වගේ දෙයක් අපිට දැනෙන්න පුළුවන්. ඒක තමයි අපි පපුවේ දැවිල්ල කියලා කියන්නේ. එතකොට මොන හේතු නිසාද ગેස්ට්‍රයිටිස් ඇති වෙන්නේ? ગેස්ට්‍රයිටිස් ඇති වෙන්න පුළුවන් අපි එහෙනම් වෙලාවට ආහාර ගන්නේ නැති වුනහම. ඔබ සිතා බලන්න සමහරට ඔබ රාත්‍රී ආහාරය 7ට හෝ 8ට ගන්නවා. ඊට උදේ ආහාරය ගන්න ගොඩාක් පරක්කු වෙනවා. එතකොට ඔබ නැකිට වෙලේ ඉඳලා ඔබගේ ආමාශය සූදානම් වෙනවා ආහාරයක් ලබා ගන්න. එහෙම අවස්ථාවක ඔබට ગેස්ට්‍රයිටිස් ඇති වෙන්න පුළුවන්. එන උදේ ආහාරය ඉතාමත්ම වැදගත්. එතකොට අපි අපේ වේල් 3 සුළුවෙන් හෝ ආහාර ගැනීම අප කළ යුතුයි. එතකොට ආහාර ගැනීම. දෙවනුව සඳහන් කරන්න පුළුවන් අපගේ සමහර පුරුදු නිසා ગેස්ට්‍රයිටිස් ඇති වෙන්න පුළුවන්. මොනවද මේ පුරුදු? එකක් තමයි අපි නිතරම යමක් මුඛයේ දමන් හපනවා නම් උදාහරණ විදිහට සමහරු චුයින් ගම් හපාපින්, සමහරු නියපොතු කනවා, සමහරු විට ඒ වගේ දේවල් හපනකොට වෙන්නේ ආමාශය දැනුවත් වෙනවා ආහාරයක් ආමාශයට ළඟා වෙන්න සූදානම්. ඒකට ආමාශය සූදානම් වෙනවා. හැබැයි ඔබ එවැනි ආහාරයක් ගත්තට කවදාවත් ඔබේ ආමාශයට ඒ ආහාරයක් යන්නේ නැහැ. එහෙම අවස්ථාවේදී ඔබට ગેස්ට්‍රයිටිස් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ දැඩි පීඩනයකින් දවසෙම ඒකාකාරී ලෙස වැඩපළවල යෙදෙමින් මානසික පීඩනයෙන් ඉන්නවා නම් ඔබට ગેස්ට්‍රයිටිස් ඇති වෙන්න පුළුවන්. ඔබ මේ මානසික පීඩනයකට බොහෝ වෙලාවට ආහාර ගන්නෙ නැහැ, ප්‍රමාණවත් විදියට ආහාර ගන්නෙ නැහැ. ඒ හේතු නිසා ඔබට ગેස්ට්‍රයිටිස් ඇති වෙන්න පුළුවන්. ඉතින් ગેස්ට්‍රයිටිස් ඇති වෙච්ච කෙනෙකුට මේ ආමාශය තුවාල ඇති වෙන්න පුළුවන්. ආමාශය තුවාල ඇති වුණොත් ඒ තුවාල හොඳ වෙන්න බාධා කරනවා මෙන්න මේ පුරුදු. ඒ වගේම සමහර ආහාර පිටි සහිත ආහාර බොහෝ විට ગેස්ට්‍රයිටිස් වලට ඉතාමත්ම අහිතකරයි. ඒ වගේම නිතර තේ කහට කෝපි වගේ දේවල් පානය කරනවා නම් අහිතකරයි.
ඒ වගේම අධික තෙල් සහිත ආහාර වලින් ગેස්ට්‍රයිටිස් තත්ත්වය වැඩි වෙනවා. ඒ වගේම චොක්ලට් වගේ ඒවායිනුත් ගැස්ට්‍රයිටිස් තත්ත්වය වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ආහාර වලින් අපි වැළකෙන්න ඕන. ඒ වගේම ඔබ දුම්පානය කරන කෙනෙක් නම් දුම්පානය මගින් මේ තුවාල කවදාවත් හොඳ කරන්න බෑ. ඒ වගේම ඇල්කොහෝල් දිනපතා ඇල්කොහෝල් පාවිච්චි කරනවා නම් මේ රෝගය සුව කරගන්න ඔබට පුළුවන්කමක් වෙන්නේ නැහැ. ඉතින් මේ තුවාල අධික කාලයක් තිබුණොත් ඒ තුවාල ඊට පස්සේ පිළිකා බවට පත් වෙන්න පුළුවන්. ඒ හින්දා ඔබට ગેස්ට්‍රයිටිස් තියනම් ඔබ හැමදාම ඖෂධ පාවිච්චි කර ඉන්න එපා. වහාම වෛද්‍යවරයෙක් හම් වෙලා ඒකට අවශ්‍ය ප්‍රතිකර්ම සිදු කරගන්න ඕන. අපි බලමු දැන් මොනවද මේකට කරන්න පුළුවන් ප්‍රතිකර්ම. ප්‍රතිකර්ම කියලා මම ඔබට ඖෂධ නිර්දේශ කරන්න නෙමෙයි හදන්නේ. අපි සාමාන්‍යයෙන් පරීක්ෂණ කරනවා. මුලින්ම කරන පරීක්ෂණ තමයි එන්ඩොස්කොපි පරීක්ෂණය. එන්නේ කැමරාවක් සහිත බටයක් ඔබට ගිලින්න සලස්වලා ආමාශයේ බලනවා. ආමාශය බැලුවෙන් පස්සේ ආමාශය අපිට ગેස්ට්‍රයිටිස් තත්ත්වයක් තියද තුවාල තියද එහෙම බලන්න පුළුවන්. තුවාල තියෙන අපිට ඒකෙන් කොටසක් අරන් පරීක්ෂණයකට යවන්න පුළුවන්. ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඉතින් ඒව තමයි පරීක්ෂණ විදියට අපි කරන්නේ. ඒ වගේම අපි මෑත කාලීනයේ සොයාගත්තා ආමාශය තුල හෙලිකොබැක්ටර් පයිලෝරයි කියන බැක්ටීරියාව නිසා ආසාදනය හේතුවෙන් ગેස්ට්‍රයිටිස් තත්ත්වය ඇති වෙන්න පුළුවන් කියලා. ඒක සම්පූර්ණයෙන්ම නිට්ටාවටම සුව කරන්න පුළුවන් නිසි ප්‍රතිකර්ම මගින්. ඉතින් අපි එහෙනම් කොහොමද මේ ગેස්ට්‍රයිටිස් රෝග තත්ත්වයෙන් වළකින්නේ? ඔබ නිසි වේලාවට ආහාර ගන්න. ආහාර නියම වේලාවට අරගන්න. ඒ වගේම නුසුදුසු ආහාර ගන්න එපා. මම සඳහන් කරේ නුසුදුසු ආහාර ගන්න එපා. ඒ වගේම සමබර ජීවිතය මානසික ආතතියෙන් තොරව සමබර ජීවිතයක් ගෙනියන්න. මොකද මානසික ආතතිය කියන්නේ තවත් ලෙඩ ගොඩකට අත වැනීම. ඒ වගේම නරක පුරුදු දුම්බීම මත්පැන් බීම ආදී දේවල් ඒවයින් වැළකෙන්න. ඒවයින් වැළකීලා ඔබට මේ රෝගය සම්පූර්ණයෙන්ම සුව කරගන්න පුළුවන්.